එදා අලිමංකඩ කඳවුරේ අපේ වීරෝධාරසෙවරු ගොඩක් අසරණ වෙලා හිටියේ. කොටි සංවිධානය කඳවුර වටකරගෙන රැයක් දවාලක් නැතුව හතරවටින් පහර දෙමින් හිටියේ. හමුදාව දන්නෙත් නැතුව තවත් ලොකු විනාශයක් අතළඟටම ඇවිල්ලා තිබුණේ. වෙඩි නොඅදින ආකාරයට කොටි සංවිධානය විසින් සාදාතික වූ බුල්ඩෝසරයක් කඳවුර භූමියට ඇතුළු වී දිකට හරහට සෙබළුන්ට ප්‍රහාර එල්ල කරන්න ගත්තා. මෙන්න මෙතනදි තමයි අපේ කතාවේ වීරයා ලාන්ස්කෝප්‍රල් ගාමිණී කුලරත්න කතාවට එන්නේ. ලාන්ස්කෝප්‍රල් ගාමිණී කුලරත්න එම නැත්තම් හසලක ගාමිණී තේරුම් ගත්තා මේ බුල්ඩෝසරේ තව ඉස්සරහට ආවොත් අනිවාර්යයෙන්ම කඳවුර විනාශ වෙන බව. හැංගෙමින් කොටි සංවිධානයේ උකුස ඇස් වලින් බේරෙමින් ගාමිණී කුලරත්නට හැකි වුණා බුල්ඩෝසරය වෙත ක්‍රමක්‍රමයෙන් ලං වෙන්න. හසලක ගාමිණී රන්විරුවා දැනගෙන හිටියා මේ ප්‍රහාරයේ භයානකම් මේක තමුගේ ජීවිතයේ අවසානයේ විය හැකි බව. ඒත් එක විටම බුල්ඩෝසරේ වෙත නැගගත් අපේ හසලක ගාමිණී රණවිරුවා බුල්ඩෝසරේ තුලට අත්බෝම්බයක් කඩා දැම්මා. අත්බෝම්බ පිපිරීමෙන් බුල්ඩෝසරේ හා ඇයිස්ටි කොටි සම්පූර්ණයෙන්ම විනාශ වුණා. හසලක ගාමිණීටත් ජීවිතේ රැකගන්න හැකි වුණේ නැහැ. අදටත් ඕගොල්ලන් අලිමංකඩ කඳවුර ඉස්සරහින් ගියොත් හසලක ගාමිණී රණවිරු ස්මාරකය අලිමංකඩ පේන්න තියෙනවා. ඒකට ගෞරව කරලා යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන channel එකත් subscribe කරගෙනම යන්න අනිවාර්යයෙන්.